මේ දවස්වල ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි රුධිරේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම කියලා කියන්නේ. ඉතින් මේ කොලෙස්ටරෝල් කියන්නේ මොකක්ද? ඒක අපේ ඇඟට හොඳද නරකද? කොහොමද මේ කරදරකාරී තත්ත්වයෙන් අපිට බේරෙන්න පුළුවන්? ඉතින් මේ වගේ ගොඩක් ප්‍රශ්න ඔයාලගේ ඔළුවෙත් ඇති. ඉතින් ඇත්තටම කොලෙස්ටරෝල් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක් වුණත් ඒකේ මට්ටම වැඩි වුණොත් නම් ඒක අපේ හදවතටත් රුධිර නාලවලටත් ලොකු කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලට කොලෙස්ටරෝල් දහනය කරන්න පුළුවන් ලේසිම ආහාර වර්ග මොනවද කියලා කතා කරමු. ඉතින් යන්න කලින් කියනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. oats. අපි මුලින්ම කතා කරමු oats ගැන. ඉතින් ගොඩක් අය උදේට කන්න කම්මැලි වුණත් oats කියන්නේ ඇත්තටම අපේ සෞඛ්‍යයට ගොඩක් හොඳ දෙයක්. ඉතින් මේකේ තියෙනවා දිය වෙන තන්තු වර්ගයක්. ඒකට කියන්නේ බීටා ග්ලූකගන් කියලා. ඉතින් මේ බීටා ග්ලූකගන් අපේ බඩවැලේදී වතුරත් එක්ක එකතු වෙලා ජෙල් එකක් වගේ හැදෙනවා. එතකොට මේ ජෙල් එක අපේ ආහාර ජීවන පද්ධතිය හරහා යනකොට කොලෙස්ටරෝල් අංශු ඒකේ ඔත්තාගෙන යනවා. ඉතින් මෙන්න මේකින්ද කොලෙස්ටරෝල් අපේ ශරීරයට උරා ගන්නේ නැතුවම මල පහත් එක්ක එළියට යනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඕට්ස් අපේ ඇඟේ තියෙන නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්න උදව් වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඕට්ස් කියන්නේ අපට ඉක්මනින්ම බඩ පිරුණු ගතියක් දෙන ආහාරයක්. ඉතින් ඒ හින්දා උදේට ඕට්ස් ටිකක් කෑවොත් දවල් වෙනකන් අපිට බඩගින්නක් දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඉතින් එතකොට අනවශ්‍ය කෑම කන එකත් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ඕට්ස් වල මැග්නීසියම්, පොටෑසියම් වගේ ಖನಿජ ලවණත්, විටමින් B වගේ පෝෂක පදාර්ථත් ගොඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඕට්ස් කියන්නේ කොලෙස්ටරෝල් අඩු කරනවට අමතරව අපේ සමස්ත සෞඛ්‍යයටත් ගොඩක් වටිනා ආහාරයක්. බෝංචි සහ ධාන්‍ය වර්ග. බෝංචි, කඩල, පරිප්පු වගේ ධාන්‍ය වර්ගත් කොලෙස්ටරෝල් අඩු කරන්න උදව් වෙන සුපිරි ආහාර ගොඩක්. ඉතින් මේවා වල දිය වෙන තන්තු ගොඩක් තියෙනවා. මේ ඕට්ස් වල තියෙනවා වගේම මේ තන්තුත් අපේ බඩවැලේදී කොලෙස්ටරෝල් බන්ධනය කරලා ශරීරයෙන් එළියට දාන්න උදව් කරනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි බෝංචි සහ ධාන්‍ය වර්ග කියන්නේ ප්‍රෝටීන් වල හොඳ ප්‍රභවයක්. මස් වලට හොඳ ආදේශකයක් විදිහට මේවා පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒවා මේ වගේ යකඩ, ෆෝලේට්, මැග්නීසියම් වගේ ಖನಿජ ලවණත් ගොඩක් තියෙනවා. ඉතින් මේ බෝංචි සහ ධාන්‍ය වර්ග අපේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත් උදව් කරනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මොකද ඒ හේතුව වෙන්නේ? මේ වගේ තියෙන සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් සෙමින් දිරවන නිසා රුධිරයට සීනි එකපාරටම එකතු වෙන්න දෙන්නේ නැති හින්දා. ඉතින් මේක ගොඩක් උපකාරී ධාන්‍ය වර්ගයක්. අනිවාර්යෙන් මතක තියාගන්න බෝංචි කන්න. ඇට වර්ග, ආමන්ඩ්, පිස්ටාචියෝ, රටකජු වගේ ඇට වර්ග කන්න කවුද ඉතින් අකමැති? ඉතින් හැබැයි මතක තියාගන්න ලුණු දාලා බැදපේවට වඩා අමු විදිහට කන එක තමයි ගොඩක්ම හොඳ. ඉතින් මේවායේ තියෙනවා ඒකාණු හොරීත මේද සහ බහු අසන්තෘප්ත මේද. ඉතින් මේ මේද වර්ග අපේ ඇඟේ තියෙන නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරලා හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේවායේ තන්තු, විටමින් E, මැග්නීසියම් වගේ පෝෂක පදාර්ථත් ගොඩක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න විටමින් E කියන්නේ හොඳ ප්‍රතිඔක්සිකාරකක් කියන එකත්. ඉතින් ඒක අපේ සෛලවල හානි වලින් ආරක්ෂා කරනවා වගේම මැග්නීසියම් අපේ ස්නායු පද්ධතියට මාංශ පේශි වලට ගොඩක් වැදගත් වෙනවා. මාළු, සැමන්, ටෝනා, මැකරල් වගේ මේ තෙල් සහිත මාළු ඔමෙගා 3 මේදම්ල වලින් ගොඩක් පිරුණු ආහාර. ඉතින් මේ ඔමෙගා 3 අපේ හෘද වස්තුවට ගොඩක් හොඳයි. ඉතින් මේවා රුධිර පීඩනය අඩු කරනවා වගේම රුධිරයේ තියෙන ට්‍රයිග්ලිසරයිඩ් කියන මේද ප්‍රමාණයත් අඩු කරනවා. ඉතින් ඒ වගේම රුධිර නාරවල දැවිල්ල අඩු කරන්නත් ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ ඔක්කොම හින්දා හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර පර්යේෂණ වලින් පෙන්වනවා ඔමෙගා 3 අපේ මොළයේ ක්‍රියාකාරීත්වයටත් ඇස් වලටත් ගොඩක් හොඳයි කියලා. ඔලිව් තෙල්. ඔලිව් තෙල් කියන්නේ අපේ හදවතට හරිම හිතකර තෙල් වර්ගයක්. ඒකේ තියෙනවා මොනොසැටියුරේටඩ් මේදම්ල. මේ මේදම්ල නරක කොලෙස්ටරෝල් අඩු කරලා හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරන්න උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔලිව් තෙල් වල ප්‍රතිඔක්සිකාරක ගොඩක් තියෙනවා. මේ ප්‍රතිඔක්සිකාරක අපේ සෛල හානි වලින් ආරක්ෂා කරනවා වගේම ශරීරයේ දැවිල්ල අඩු කරන්නත් ගොඩක් උපකාරී වෙනවා. ඉතින් මේ ඔලිව් තෙල් පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ නේද? ඉතින් ඔයාලට කරන්න පුළුවන් සලාද වලට උඩින් ඔලිව් තෙල් ටිකක් දාලා කෑවොත් ඒකේ රසයත් වැඩි වෙනවා වගේම ගුණෙත් වැඩි වෙනවා.
ඉතින් එළවලු බෙද ගන්නත් අඩු රස්නයක උයන්නත් ඔලිව් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔලිව් තෙල් අධික රස්නයට රත් කරන එක නම් එච්චර හොඳ නෑ. මොකද එතකොට ඒකේ තියෙන ගුණ ටිකත් නැති වෙලා යන්න පුළුවන් හින්දා. ඇපල් මෙදි ස්ට්‍රෝබෙරි මේ වගේ පළතුරුවලත් තියෙනවා පෙකටින් කියන දිය වෙන තන්තු වර්ගයක්. මේ පෙකටින් අපේ බඩවැලේදී කොලෙස්ටරෝල් බන්ධනය කරලා ඒක ශරීරයෙන් එළියට දාන්න උදව් කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ පළතුරුවල විටමින්, khනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරකත් ගොඩක් තියෙනවා. ඇපල් වල විටමින් C, පොටෑසියම් තියෙනවා. මිදි වල රෙස්වෙරට්‍රෝල් කියන ප්‍රතිඔක්සිකාරකය තියෙනවා. ස්ට්‍රෝබෙරි වලත් විටමින් C, මැංගනීස් වගේ ගොඩක් පෝෂ්‍ය පදාර්ථ පිරලා තියෙනවා. ඉතින් මේ පළතුරු කන්නේ කොහොමද? දවසට එකක් හරි දෙකක් හරි මේ වගේ කන එක කොලෙස්ටරෝල් අඩු කරන්න විතරක් නෙමෙයි සමස්ත සෞඛ්‍යයටත් ගොඩක් වැදගත් වෙනවා. වතුර පසක් විදියට හරි අතරමැද ආහාරයක් විදියට හරි ඔයාලට ලේසියෙන්ම ගන්න පුළුවන්. පැංගිරි කොළයේ පළතුරු දෙහි, දොඩම්, මිදි වගේ පැංගිරි කොළයේ පළතුරු වල පෙකටින් කියන තන්තු වර්ගයේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේවායේ විටමින් C ගොඩක් තියෙන හින්දා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත් උදව් කරනවා. විටමින් C කියන්නේ අපේ සමටත් රුධිර නාරවලට ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඒ වගේ මේ පළතුරු වල ෆ්ලේවනොසයිඩ් කියන ප්‍රතිඔක්සිකාරකයක් තියෙනවා. ඉතින් මේ පළතුරු කන්නේ කොහොමද? මේවා යුෂ විදියට බොනවට වඩා අමු විදියට කන එක තමයි ගොඩක්ම හොඳ. එතකොට ඒකේ තියෙන තන්තු අපිට හරියටම ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි වලට සලාද වලට කපලා දාලා වුණා මේ පළතුරු ආහාරයට ගන්න පුළුවන්. සෝයා ආහාර, ටෝෆු, සෝයා කිරි වගේ සෝයා ආහාර වල තියෙනවා අයිසොෆ්ලොෆෝන් කියන සංයෝගයක්. මේ සංයෝගයෙන් නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්න උදව් කරනවා කියලා සමහර පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් ඒ වගේම මේ සෝයා ආහාර ප්‍රෝටීන් වලින් පිරුණු නිසා මස් වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ශාකමය ආහාර වේලා ගන්න අයට මේවා ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ටෝෆු වලින් විවිධ කෑම හදා ගන්න පුළුවන්. සෝයා කිරි වල සාමාන්‍ය කිරි වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් සෝයා බෝන්ජි, තම්බලා සලාද වලට දාලා ඔයාලට ආහාරයට ගන්න පුළුවන්. නිවිති සහ අනිකුත් කොළ පැහැති එළවලු. නිවිති කැලේ වගේ කොළ පැහැති එළවලු වල කැලරි ප්‍රමාණය ගොඩක් අඩුයි. එත විටමින්, khනිජ ලවණ සහ තන්තු වලින් පිරලා තියෙනවා. ඉතින් මේවායේ විටමින් A, විටමින් C, විටමින් K වගේ ගොඩක් විටමින් තියෙනවා. ඉතින් ඒ වගේම යකඩ, කැල්සියම් වගේ khනිජ ලවණත් තියෙනවා. ඉතින් මේවායේ තියෙන ලුටින් වගේ සංයෝගයත් නරක කොලෙස්ටරෝල් අඩු කරන්න ගොඩක් උදව් කරනවා. ඉතින් මේ කොළ පැහැති එළවලු කන්නේ කොහොමද? හැමදාම කෑම වේලකට එකතු කරගන්න එක ගොඩක් වැදගත්. නිවිති තම්බලා හරි බෙදලා හරි කන්නත් පුළුවන්. සලාද වලට අමු නිවිති දාගන්නත් පුළුවන්. අනිකුත් කොළ පැහැති එළවලුත් ඒ විදිහටම කෑම වලට එකතු කරලා ඔයාලට ආහාරයට ගන්න පුළුවන්. සුදුලුණු. සුදුලුණු කියන්නේ අපේ කෑම වලට රසයක් එකතු කරනවා වගේම සෞඛ්‍යයට ගොඩක් හොඳ දෙයක්. සමහර පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා සුදුලුණු නරක කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කරන්න උදව් වෙනවා කියලා. ඒකේ තියෙන ඇලිසින් කියන සංයෝගය තමයි මේකට හේතු වෙන්නේ කියලා කියනවා. ඉතින් සුදුලුණු පාවිච්චි කරන්නේ කොහොමද? අපේ කෑම වලට රසයක් එකතු කරන නිසා ඒක හැමදාම වගේ පාවිච්චි කරන්න පුළුවන්. කිරි වලට, බැදුම් වලට, සුප් වලට වගේ ගොඩක් කෑම වලට සුදුලුණු එකතු කරලා කන්න පුළුවන්. ඉතින් අමු සුදුලුණු කන එකත් ගොඩක් හොඳයි කියලා තමයි ගොඩක් දෙනෙක් පවසන්නේ. ඔන්න ඔය 10 තමයි කොලෙස්ටරෝල් දහනය කරන්න ලැබෙන සුපිරි ආහාර ගැන කියන්නේ. ඉතින් ඔයාලගේ දෛනික ආහාර වේලට මේව එකතු කරගත්තොත් නිරෝගී ජීවිතයක් ගත කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ ආහාර ටික විතරක් නෙමෙයි නිසි ව්‍යායාම කරන එකත් හොඳ පුරුද්දක් ලෙස පවත්වාගෙන යන්න ඕන. ඉතින් අපි තවත් දවසක තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්නම්. බලන් හිටපුවා හැමෝටම ගොඩක් ස්තුතියි.